මේගේ හරි ලාභයි නේදනේ අපේ වෙලාව තමා. ඒකනේ ගිය පාර ආපු කෙනා ලක්ෂ 40කටත්ද කොහෙද ඉල්ලලා. අපි එකපාර සල්ලි දුන්න නිසා අපිට 38කට දුන්නේ. ඒකනේ අනේ මේ ගෙදර බඩුත් ඔක්කොම වගේ තියෙන එකේ අපි ඉතුරු සල්ලි වලින් ඔන්නේ බයික් එකක් ගමු නේද? ඩයරියා කවි මේ බලන්නකෝනේ ඩයරියා. පරණ ඩයරියක්නේ. ඕවනේ මේ මම ආසම විදිහේ එකක්. මේ බලන්නකෝනේ මේක මොකුත් ලියලත් නැහැ. අනේ මම මේක තියාගන්නවා. ඌව මොකටද දන්නේ ඔන්න විසික් කරලා දාන්න. අනේ ඔය දැන් යනවද? මං එන්නම් ඔයා කරන්නකෝ. මොකක් හරි සුකුරුත්තමක් අහුනොත් ඔහොමමයි. දැන් ඉතින් මට මේ සේරම තනියෙන්නේ කරන්න වෙන්නේ. බබා ඔයාර කොස්සක දෙන්න තිබ්බේ? මං අර දොර පිටිපස්සේ හේතු කරා චුට්ටක් බලන්නකෝ. හා මං දැන් මෙතන මගේ නම ලිව්වේ නැහනේ. අනික රතු පාටින් ඇයි බබා මොකද මේ? අනේ අර ඩයරිය ඇයි මොකද? අනේ ඒක මා හොල්මන් ඩයරියක් ආවේ. ඒක ඇතුලේ හොල්මනක් ඉන්නවා. පිස්සුද බබා? මං කිව්වේ පරණ මගුල් උස්සන් එන්න එපා කියලා. මං ඇත්ත කිව්වේ අනේ. මගේ නම හීරෝ. මේ ගැන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්න එපා. එහෙම වුණොත් ඔයාලට ලැබෙන සේරම ඔයාලට නැති වෙයි. ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න යන්නේ. අද එයා ඔයාලව හොයාගෙන එනවා. ඒ කවුද? එයා කියන්නේ කවුද? ඔයාට ඒක දැනගන්න ලැබෙයි. ඉක්මනින්ම ආසද්දි බෑකරමින් විදුලියක් පරයමින් උකුසු ඇස් බලයෙන් එයා එනවා. බබා පොඩ්ඩක් එන්නකෝ. මේක කාගේද? ස්කූටර් එකක්. බය වෙන්න එපා. මේක ඔයාලටයි අයිති. අවුරුදු ගානක් මග බලන් හිටිය මගේ ආශාව ඉෂ්ට වෙන්න යන්නේ. බබා මේ බලන්නකෝ. මේ ඩොකියුමන්ට් සේරම අපේ නමට තියෙන්නේ. මේ බයික් එක අපේ. ඔයා කවුද? මොකද්ද ඔයාගේ ආසාව? හීරෝ සූම් 125R. මීට අවුරුදු 21කට කලින් තමයි මම මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා හිටියේ. ගමේ අය මට කිව්වේ හීරෝ කියලා. ගමේ හැමෝගෙම බයික් හැදුවේ මම. හදන්න බෑ කියලා අතහැරපු ඕන බයික් එකක් මම හැදුවා. ඒකයි හැමෝම මට හීරෝ කිව්වේ. මම පිස්සුවෙන් වගේ බයික් වලට ආදරය කළා. මම ගොඩක් ආසාවෙන් හිටියේ මගේම කියලා බයික් එකක් ගන්න. ඒත් කවදාවත් මට මගේම කියලා බයික් එකක් ගන්න බැරි වුණා. ඒත් දවසක් මම හීන දැකපු දවස උදා වුණා. මම මහන්සියෙන් හම්බ කරලා ඉතුරු කරපු හැම සතේම අරගෙන එදා බයික් එකක් ගන්නයි කියේ. ඒත් එදා මට මගේ හීන ඉෂ්ට කරගන්නකම්වත් ජීවත් වෙන්න බැරි වුණා. එදා ඉදම් මගේ මේ ඉෂ්ට නොවුණු ආශාවන් එක්ක මම මේ ඩයරිය තමයි ජීවත් වුණේ.
මම බලන් හිටියේ බයික් එකක් ගන්න ආස කෙනෙක් මාත් එක්ක කතා කරනකම්. ඒකනේ අනේ මේ ගෙදර බඩුත් ඔක්කොම වගේ තියෙන එකේ අපි ඉතුරු සල්ලි වලින් ඔන්නේ බයික් එකක් ගමු නේද? එදා මට ඇහුණා ඔයාට බයික් එකක් ඕනේ කියලා කියනවා. බබා මේ බලන්නකෝ මේකේ හොඳට ඉඩ තියෙනවා. ෆුල් ෆේස් හෙල්මට් එකක් උනත් දාගෙන යන්න පුළුවන්. මේ තෙල් ගහන්න මේකෙන් බහින්න ඕනෙත් නැහැ. මේකේ IPS ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් ඉතුරු වෙන අලුත්ම ටෙක්නොලොජි එක. ඩිස්ක් බ්‍රේක් 14 inches tires advanced digital meter LED projector headlamp මේ බලන්නකො පෙනුම ඩිසයින් එක හරියට ෆැල්කන් නොකුස් එක් වගේ මේකට අවුරුදු 5ක් වෙනකන් හරි කිලෝමීටර් 50000ක් වෙනකන් හරි වගකීමකුත් තියෙනවා මේ ඒක නෙවෙයි කවුදනේ අපිට මේ අපේ නමට බයික් එකක් කියලා තියෙනවා ඒක ඒ ගැන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්න එපා. එහෙම වුණොත් ඔයාලට ලැබෙන සීටම ඔයාලට නැති වෙයි. මම යන්නේ ඕඩර් කරේ ඔව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන. අයියෝ යත් කරන වැඩ බබා. මගේ ආශාව දැන් ඉෂ්ට කරනවද? අනේ මාව දාගෙන මේ බයික් එකේ වටයක් යන්නකෝ. මේක නම් මාරම කම්ෆර්ටබල්. මාරම බයික් එකක් බබා. තෑන්ක් යූ අනේ. ස්තුතියි ඔයාට. මට දැන් සැනසීමෙන් මේ ලෝකෙන් යන්න පුළුවන්. Hero with Hero. Hero Zone 125R.